මේ දවස්වල වැඩ දෙගුණ කරගන්න එපා. ඒ කියන්නේ දැන් අද පන්තියෙත් ඉන්නවා පැය පහක්. ඒ පැය පහේ ටික ආයේ ගෙදර ගිහිල්ලා මේ වෙලාවේ එන ફોකස් කරලා අහන් ඉන්නේ නැතුව ගෙදර ගිහිල්ලා ආයි බලන්න පස්සේ බලන්න තියාගන්න එපා. නැත්නම් මෙච්චර කාලයක් ඔයාලා පන්තියේ වෙලාවේදී චුට්ටක් ફોකස් අවුට් වුණා නම් කමක් නැහැ. ගෙදර ගිහින් ආයි බලනවා පස්සේ බලනවා කියලා තියාගන්නවනේ. දැන් ඒවට වෙලාවක් නැහැ. සති 32 වෙනිදී සබ්ජෙක්ට් තුනේම සිලබස් එකේ තව ඔයාලට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා දැන් අර දෙවෙනි වාරවල් එන්නේ නැහැ. ආයි බලන්න පස්සේ බලන්න ආයි කව කරගන්න හැෙන්නේ නැහැ. දැන් මේ වෙලාවල් වලදී හරියට කරගන්න. වැඩ ගොඩ ගහන්න දෙන්න එපා. මොකද පොඩ්ඩයි තියෙන්නේ. ඔයාලට වැඩ ගොඩ ගහගෙන කරන්න කාලයක් නැහැ. විශේෂයෙන් බයෝ ළමයි. ඔයාලා සාමාන්‍යයෙන් පස්වෙනි පාරේ ඉන්නේ. පස්වෙනි පාරේ මගින් ඉන්නේ. ඔයාලා ඉන්නේ ඒ ෆිසික්ස් කෙමිස්ට්‍රි තුනේම හැම අවුරුද්දෙම මේ ලෙවල් එකේ එක ලෙවල් එකකට යන්නේ හැම එකම. අන්තිමට ගියා ඔයා හැම පාඩමම ඒ වෙලාවේ අල්ල ගන්න ඕනේ. හැබැයි අන්තිමට ගියා පාඩම් ඉතින් ඔය මේ මුල් ටිකේ තරම් අමාරුත් නෑ. ඔය පදාර්ථ යාන්ත්‍රික ගුණ කියලා එහෙම තියෙනවා. සාමාන්‍යයෙන් ඕ ලෙවල් එකේ තමයි. ඊට පස්සේ පදාර්ථය හා විකිරණය කියලා තියෙනවා. එහෙම තේරෙන්නේ කෙනෙක් අමාරු නෑ ගොඩක්. ධාරා විද්‍යුතය සහ චුම්බක ක්ෂේත්‍ර තමයි අමාරුයි කියලා කියන්න පුළුවන් දේවල් වෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක බය වෙන්න එපා. ඒක හරියට වැඩේ වෙනවා. මම ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකක් ධාරා විද්‍යුතයනේ. ඒක ධාරා විද්‍යුතය නම් කොහොමද මන් තමයි හරිද? ඒක මේ ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික්ස් චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් ක්ෂේත්‍ර කියන දැන් මගේ සබ්ජෙක්ට් එකේ එන්නේ. ඒතර ඒවා ඉගෙන ගන්නේ කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්ග් කරපු එකක් විතරයි. ධාරා විද්‍යුතය චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් ක්ෂේත්‍ර ඉලෙක්ට්‍රොනික්ස් ඒ පාඩම් ටිකනේ ප්‍රධාන වශයෙන් දෙන්නේ. එතකොට මේ දැන් ඒ ටික හරියට කරගෙන යන්න ඕනේ. දැන් මම කියන්නේ කිසි වැඩක් දෙක කරගන්න එපා. ආයි ගෙදර ගිහින් කරන්න තියාගන්න එපා. පහුගිය දේවල් ගැන එච්චර කලබල වෙන්නත් එපා. ගොඩාක් මේ ප්‍රශ්න තමයි මේ වෙද්දී පහුගිය දේවල් ගැන මාර කලබල වෙලා මේ කොහොමද මේව කරගන්නේ? දැන් බැරි ඒවා ගොඩක් තියෙනවා. ලකුණු ගොඩක් අඩුයි නම් ඒකත් එච්චර කලබල වෙන්න එපා. ඒ ලකුණු ගොඩක් අඩු ඒවා හදාගන්න පුළුවන් පේපර් ක්ලාස් එකේ විවරණය කරන එකෙන්. හරියට පේපර්ස් ටික කරන එකෙන් පුළුවන් ද සමහරට පේපරයක් කරලා ලකුණු 10ක් එන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හිමීර විවරණය කරලා ක්‍රමක්‍රමයෙන් ගොඩනගා ගන්න පටන් ගන්නවා. හැබැයි දැන්වත් ඔයාලට කරන්න ඕනේ වෙන්න ඕනේ. තවත් මාස 4-5ක් ගිහින් ආයිත් මේ කල්පනා කරලා බලන තත්යකට එන්න එපා. දැන් ඔයාලට පටන් ගන්නවා නම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ඒ ලෙවල් කරන්න බැහැලා පටන් ගත්තේ අගෝස්තු මාසේ නම් ඒ ලෙවල් තියෙන්නේ පෙබරවාරි මාසේ. හරිද? ඒ කියන්නේ මාස 6යි නේ මට දීලා තියෙන්නේ. මාස 6 කියන එක ෆුල් ඩම් එක දාලා කරොත් කරගත්තා ඒක. ෆුල්ම ඩම් එක දාලා කරොත් හොඳ රෑන්ක් එකක් දාලා කරගන්න පුළුවන්. හොඳ රෑන්ක් එකක් දාලා කරගන්න පුළුවන්. හැබැයි ඉතින් දැනුත් ඕක කරන්නේ නැත්නම් දැනුත් ඔහේ වැනි නම් ඉන්නේ. ආයි තව මාස 3ක් යද්දි 4ක් යද්දි තව හිර වෙනවා ඉතින්. ඒකට ඉතින් වැඩි තව අමාරුයි. දැන් වැඩි දැන් හැමදාම කරන්න කියලා වැඩක් නැහැ. කරන්නේ මොනවද කියනවා නම් සතිය ඇතුලේ කරන්න තියෙන්නේ වෙන මොකුත් කරන්න එපා. තියරි පාඩමේ දේවල් ටික හොඳට අහන් ඉන්න හෝම්වර්ක් එකක් දුන්නොත් කරන්න සෙනසුරාදා. සිරිත පාඩමේ ටික හොඳට අහගෙන ඉන්න මිස් කරගන්න එපා. ලයිව්ම බලන්නයි. ගොඩ ගහ ගන්න වෙලාවක් නැහැ. දැන් ගොඩ ගහුණොත් ඉතින් සෑහෙන්න බලපානවා ඒවා. ලයිව්ම බලන්න ඉරිද පාඩම බලලා ඒකේ හෝම්වර්ක් ටික කරන්න. එච්චරයි. ඊට අවසාන වශයෙන් පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එකේ ගණන් හැදුවට පස්සේ තියරි වශයෙන්ම දන්න දේවල් තියෙනවා නම් ඒවා විවරණය කරන්න එපා. තියරි වශයෙන් දන්න දේවල් තියෙනවා නම් ඒවා විවරණය කරන්න. තියරි වශයෙන් දන්නේ නැති දේවල් රිවිෂන් එකෙන් කවර් කරගන්න. එච්චරයි. තියරි වශයෙන් දන්නේ නැති දේවල් තියෙනවා නම් ඒ කාලේ පන්ති ආවේ නැත්නම් වැඩ කරේ නැත්නම් කට්ට වුණා නම් ඒවා රිවිෂන් එකෙන් කවර් කරගන්න. එහෙම කරන්න. ඒක තමයි කියන්නේ තියරි සෙට් නැති ඒවා එහෙම කරන්න නැත්නම් ඒවට ආයි වෙන වෙනම කරන්න යන්න එපා. වෙලාව ගොඩාක් නාස්ති වෙනවා ඒකට. ඒකනේ මම කියන්නේ පේපර් ක්ලාස් එකේදී තියරි වශයෙන් ඔයා දුර්වල පාඩම් වල ප්‍රශ්න විවරණය කරන්නත් එපා. තේරුම් නැහැ හෙන්න වෙලාවක් නාස්ති වෙන වැඩක් ඒකට. තියරි වශයෙන් ඔයාට හොඳට තියරි බැරි. හොඳට ඉගෙනගෙන නැති කොටස් විවරණය කරලා වැඩක් නැහැ ඒක. හරියට තියරි හරියට නුමක් එන්නේ නැහැ. ඒ වගේම ප්‍රශ්නයක් කවර් කර හැකි. ප්‍රශ්න නැසුනොත් කරන්න බෑ. ඒ නිසා ඒවා රිවිෂන් එකෙන් කවර් කරගන්න පුළුවන් ටික විවරණය කරගන්න. ඊට පස්සේ මේ පේපර්ස් ටික පැත්තෙන් එහෙමයි මේ ගලාගෙන යන පාඩම් දෙක කොහොම කරගෙන යන්න. වෙලාව කල්පනා කරන එක කරගත්තොත් එහෙනම් නැත්තම් ඔය ටික කරලා තව වැඩ කරන්නත් වෙලා තියෙන එක. ඔය සබ්ජෙක්ට් තුනේම ඔය ටික හරියට කරගන්න පුළුවන්. හැබැයි ඉතින් කල්පනා කරන්නත් එක්ක තමයි. හිතන්න එපා වෙලාව මදි වෙයි. එහෙම නැහැ. හරි. දැන් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ කෙනෙක්ට මේ කරන්න පුළුවන්. තියෙන කාලෙත් හොඳටම ඇති. වැඩින් කල්පනාවෙන් කරන්න ඕනේ. දැන් පොඩ්ඩක් ආතල සීමා කරලා කලින් කරපු ගොන් වැඩ සීමා කරලා මේ තමන් ගැන පොඩි හැඟීමක් ඇතුව අර මම මේක කරන්න ඕනේ කියලා කොහොම හරි කරන්න. පොඩ්ඩක් කලින් කරපු ගොන් වැඩ නවත්තන්න. දන්නවනේ මොනවද තමන්ට හානි කරන වැඩ කියලා තමන් දන්නවනේ. මොන වගේ ගොන් වැඩ හින්දාද කියලා උනේ පන්ති කට් කරපු හින්දාද නෝට්ස් මිස් වෙලාද නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා තමන් දන්නවනේ. වැඩ කරේ නැද්ද හෝම්වර්ක් කරේ නැද්ද උදේ ෆ්‍රොම් ලාස්ට් වීක් කරේ නැද්ද තියෙනවනේ දේවල් ඕන තරම්. ඒ දේවල් නොවෙන්න වැඩ කරන්න එච්චරයි. මේ වෙලාව මදි නෑ. ඔය ෆොෂයි ළමයි ගොඩාක් මගෙන් අවිලා අහනවා දැන් සර් මට බී එකක්වත් දාගන්න බැරි වෙයිද? මම ගොඩක් දුරල මට්ටමක ඉන්නේ කියලා. එහෙම නෑ. සාමාන්‍යයෙන් මාස 6 තමයි අයිඩියල්. මාස 6 තමයි වෙලාව. ෆුල් බැහැලා වැඩ කරන එකට මාස 6 මේක කරන්න පුළුවන්. මාස 8ක් තියෙනවානේ. එහෙනම් ඔයා ඉච්චරටම අපා දුක් විඳින්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් දුක් විඳලා කරන්න වෙලාව තියෙනවා. මාස 8ක්. හැබැයි දුක් විඳින්න නැතුව කරන්න බෑ. නිකන් ඉන්න ගමන් ආතල් එකේ එහෙම කරන්න බෑ. ටිකක් මහන්සි වෙලා දුක් විඳලා මේක කරගෙන යන්න. තමන්ගේ ජීවිතේ පළවෙනි ස්ටෙප් එකනේ. ඒක අර චාටර් නොවි ඉවර කරලා මේකෙන් එළියට යන්න. ඩීසන්ට් රිසල්ට් එකක් කරන් එළියට යන්න. මොකද ඔයකත් එක අන්තිමට ළඟ ඉන්න එක අපව හැසිරෙන විදිහ වෙනස් වෙනවා. දැන් බණ්ඩ ඉංජිනේරින් මෙඩිසින් ගියාට පස්සේ හිතන්නකො රිසල්ට් ආවට පස්සේ තව ටික දවසකින් ඔක ඉන්ස්ට්‍රක්ටර් ළමයිට තේරෙනවා. හරිද? තව ටික දවසක් ගියාට පස්සේ ඒ ඉංජිනේරින් මෙඩිසින් ගියපු සෙට් එක වෙනයි අනිත් ඒවා වෙනයි. ඉතින් උන් එක්ක වැඩි ආශ්‍රයයක් නැහැ. ඒ කියන්නේ උන් එක තරහයි නෙමෙයි. කරන්න දෙයක් නැහැ. එහෙම තමයි වෙන්නේ. අර උන් ටිකට එක ජීවිතයක් තියෙන්නේ. ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ටර් මේ මෙඩිසින් ගෙට් ටුගෙදර්ස් තියෙනවා, ඉංජිනේරින් ගෙට් ටුගෙදර්ස් තියෙනවා. ඉතින් ඒවට ඒ මීට්අප්ස් තියෙනවා. ඒවට යනවා ඒ කණ්ඩායම එකක් සිලෙක්ට් වෙච්ච නැති උන් තව එකක්. ඉතින් ඒක ලොකුවට දෙකට බෙදෙනවා. සිලෙක්ට් වෙච්ච නැති උන් හැමදාටම මගේ ඔළුවේ තියාගෙන ඉන්නවා. මේ මං මගේ වයසේ ඉන්න අනිත් උන්ට සාපේක්ෂව එච්චර වැඩක් නෙමෙයි වෙන්න ඇති කියලා. ඇත්තටම වැඩක්. වැඩ කරලා නැති එකයි වෙලා තියෙන්නේ. නෑ කියලා. අනිත් ඒවා ඉතින් ගැම්මෙන් ඉන්නවා. එහෙම. ඒක එහෙම බෙදීමක් අනිවාර්යෙන් එනවා. කතා කරන්න දෙයක් නැහැ. හරිද?
මම කිව්වට තව දැන් අද ලියාගෙන ගිහින් තව අවුරුද්දකින් බලන්න දැන් කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා ඉන්නනේ එකෙක් මෙඩිසින් ගිහින් අනිත් එක හොම්බින් ගියොත් ආය අවුරුදු දෙකකට පස්සේ ෆේක් නැහැ හරිද ලියාගෙන යන්න මං කියනවාට මෙහෙම බලලා හොඳට බලලා කියන්නේ ඉතාලම කලාතුරකින් අර පතාගෙන ආපු ඒවා ඇති එන්නම කලාතුරකින් 100.0 ගණන් ඇති එහෙම පවතින ඒවා වෙයිදින්නේ නැහැ දැන් හිතා ගන්න එපා මම මේ 100.1 තමයි ඉන්නේ කියලා හරිද එහෙම තියෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත කරන්නේ හරිද කියන්නේ ඒක සම්පූර්ණයෙන් ලෙවල් දෙකක් සමහර වෙලාවට මෙන්න මෙහෙම වෙනවා දැන් සමහර වෙලාවට එක්කෙනෙක් මෙඩිසින් ඉංජිනේරින් ගියොත් එයා තව අවුරුද්දක් බලනවා වෙන්න පුළුවන් මූ ඊළඟ සයියකින් හරි කරගන්න කියලා එහෙම ඕන තරම් තියෙනවා يعني එක අවුරුද්දක මෙයා කරගන්නවා ඊළඟ අවුරුද්දේ බලනවා එල්ල හරි කොල්ල හරි ඉතුරු වෙනවනේ තව අවුරුද්දක් බලනවා මූ මානසික වෙලා වැඩ කරගන්න පුළුවන් එකෙක්ද කියලා ඒ අවුරුද්ද බලලත් මූ කරන්නේ නැත්තම් මූ තනි ගෝතේ එන්නේ තූතේ ඉඳලා වැඩක් නැහැ එහෙම තමයි වැඩේ වෙන්නේ මම කියන්නේ ඒක ගැන නෙමෙයි මම කියන්නේ ඒකත් එහෙම වෙනවා නම් සාමාන්‍ය යාළුවෝ සහ සමාජය ගැන කොහොම වෙයිද ඒකත් එහෙම වෙනවා නම් ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි ඒ කාගේවත් වැරද්දක් නෙමෙයි ඒක මැච් කරන්න බෑ ඒකට ඉන්න බෑනේ ඉතින් එහෙම සම්පූර්ණ තල දෙකක් හරිද ඒ නිසා මේ තමන්ගේ පල්ලෙහා තලයට වැටෙන්න හදන්න එපා දැන් පටන් ගත්තත් දැන් ගේමක් ගැහුවත් මාස 6ක් 7ක් තියෙනවා කියන්නේ හොඳට මැදි 8ක් තියෙනවා අද ඉඳන් ගත්තට 8ක් තියෙනවා 8යි දවස් 10ක් 15ක් තියෙනවා හැබැයි ඉතින් හොඳ ප්ලෑන් එකක් කරන් ෆුල් වැඩ කරන්න ආ ඉතින් වැඩ කරලා ඉවර වෙනකන් කියන්නේ මේ ෂයි එක ඉවර වෙනකන් යකා වගේ වැඩ කරන්න තමන්ට මේකෙන් වැඩ හිතන්න වැඩ කරනවා මොකක් හරි දෙයක් තියෙන්න බෑ තමන්ට ඒක මම මේ කරන එක හරිය කියලා තේරෙන්න සාමාන්‍ය කරගෙන යද්දි පළවෙනි සතිය ලකුණු වැඩි වෙන එකක් නැහැ දෙවෙනි සතියෙත් වැඩි වෙන එකක් නැහැ හතරවෙනි සතිය වගේ යද්දි ඔන්න පේපර් ක්ලාස් එකේ ලකුණක පොඩි පිපිදීමක් තියෙයි දැන් ඔයාලා හැමදාම දීපේ 12යි 13යි 14යි 15යි කියන්නකො සති 4ක් විතර යද්දි සාමාන්‍ය 20ක් 25ක් වගේ එන්න පටන් ගන්නවා මහ ලකුණක් එන්නේ නැහැ එක දිගටම ඔයා සති 4ක්ම වැඩ කරොත් පේපර් ක්ලාස් එකේ ලකුණු 10ක් විතර වැඩි වෙයි 15ක විතර නම් තිබි 25ක් විතර වෙයි ඊට පස්සේ ආයෙ සරක් කර පේපර්ස් ටික විවරණය කර වැරදිච්ච දේවල් ආයෙ හිත යද්දි ඔන්න වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ ඔන්න කටාගෙන ඉඳන් වැඩි වෙනවා වැඩි වෙන්න පටන් ගන්න ටික දවසක් යනවා සති 4ක් විතර යනවා වැඩි වෙන්න පටන් ගත්තා පස්සේ සාමාන්‍යයෙන් සතියෙන් සතියට 5 10 වැඩි වෙනවා 60කට විතර යනවා ස්ටේබල් කරගන්න බලන්න 60කට 70 වෙනවා ස්ටේබල් කරගන්න ඊට පස්සේ ස්ටේබල් කරගන්න මොකද ඊට පස්සේ තියෙනවා සබ්ජෙක්ට් බැලන්ස් කරන්න ඔයාලා තාම මේ චැලෙන්ජ් එක අවිල්ල නැහැ සබ්ජෙක්ට් බැලන්ස් කරනවා කියන්නේ එක සබ්ජෙක්ට් එකක් හැදුවට පස්සේ අනිත් එක හදන්න ඕනේ ඒක තව ගේම් එකක් ඒ කියන්නේ අන්තිම මාස 3 දී 4 දී දින ප්‍රශ්නයක් ඒක සබ්ජෙක්ට් බැලන්ස් කිරීම දැන් ඔයා වැඩ කරලා ෆිසික්ස් හදනවා මාස 4ක් ඇතුළත ෆිසික්ස් වල ලකුණු 70ක් තියෙනවා හරි 70ක් තියෙනවා ඊට පස්සේ කෙමිස්ට්‍රි වල තියෙන අපි හිතමු බයෝ තියෙනවට ඒතකොට 40යි සාමාන්‍ය කෙමිස්ට්‍රි නම් සාමාන්‍ය ලකුණු තියෙනවා ළමයින්ට බයෝ තියෙන 40යි ෆිසික්ස් තියෙනවට 70ක් කියලා අපි හිතමුකෝ දැන් ඔයා ওই දෙක බැලන්ස් කරන්න ඕනේ ඒක තමයි වඩා හැම අන්තිම චැලෙන්ජ් එක ඒතකොට ආයි බැලන්ස් කරන්න ඇති ෆිසික්ස් පොඩ්ඩක් අඩු වෙනවා බයෝ පොඩ්ඩක් වැඩි වෙනවා ඔහොමම වෙලා තමයි බැලන්ස් කරන්නේ එක එක අදියලා තියෙනවා මේ වැඩේ කරගෙන යන්නේ එකේ දැන් මං කියන්නේ ඔයා දැන් ලකුණු හදන අදියලා පටන් ගන්න ඕනේ ෆිසික්ස් වල තව පරක්කු වෙලා කරන්න අමාරුයි ලකුණු හොඳට හදන අදියලා පටන් ගන්න ඕනේ ඕනෙම එකට කරන්න පුළුවන් මේක ඕනෙම එකට කරන්න පුළුවන් වැඩේ තියෙන්නේ ඩිසිප්ලින් එකක් ඕනේ පොඩි පිළිවෙලක් ඕනේ අනිවාර්යෙන් සතියට කළ යුතු වැඩ ටිකක් තියෙනවා පොඩක් කම්මැලි වෙන්නේ නැති වෙන්න ඕනේ කම්ෆර්ටබල් පරි බලන්න නැති වෙන්න ඕනේ පහසුව තමන්ගේ පහසුව බලන්න නැති වෙන්න ඕනේ ඕම සති 3-4ක් යන්න යනකොට ලොකු වෙනසක් වෙන්නේ නැහැ හැබැයි දැන් යම් වෙලාවක පටන් ගන්න හරියට දිගටම හරියගෙන යනවා ඉතින් සතියකින් දෙකකින් අතහැරලා දාන්න එපා හරිය නෑ කියේ ඉතින් ඔය සතියක් වැඩ කරලා ලකුණු වැඩි වෙන්නේ නැහැ සාමාන්‍යයි සති දෙකක් වැඩ කරලා ලකුණු වැඩි වෙන්නේ නැහැ සාමාන්‍යයි උකර යම් වෙලාවක් එනවා අප් වෙන්න පටන් ගන්න සාමාන්‍ය සති 4ක් විතර යනවා ඒක පටන් ගත්තා ඊට පස්සේ එක දිගට වැඩි වෙනවා මොකද ඒතකොට තමන්ගේ හැබිට් එක හැදිලා ඉවරයි ඩිසිප්ලින් එක හැදිලා ඉවරයි විවරණය කරන්න ඕනේ පිළිවෙල වල හැදිලා ඉවරයි තමන්ගේ කාලසටහනේ පිළිවෙලක් තියෙනවා ඒතකොට ඔක නැගලා යනවා මොකද ඔක දැම්ම පටන් ගත්තොත් මාර ලේසියි දැන් කරන්න වෙලාව නැහැ කියලා හිතන්න අනිවාර්යෙන් වෙලාව තියෙනවා දැන් ඕන තරම් උදාහරණ තියෙනවානේ වෙලාව කල්පනා කරමින් කිරීම සම්බන්ධව ඒ නිසා වෙලාවක් නැත්තේ නෑ තමන්ගේ ටයිම් ටේබල් එකේ ඉස්කෝලේ යන්න තියෙනවා රමයා බයිලා ගන්න එපා ඒ වෙලාව ඒ තමන්ට තියෙන තත්ත්වයට මේ සෙල්ලම කරන්න හැමෝටම මෙහෙම සාධාරණ ඔක්කොටම හරියන විදිහට එනම සුපිරි ලෝකයක් හම්බෙන්නේ නැහැ එක එකට එක එක අසාධාරණකම් තියෙනවා එක එක ප්‍රශ්න තියෙනවා එක එක ප්‍රශ්නත් එක්ක මේ වැඩේ කරන්න වෙන්න පුළුවන් එක එකට එක එක ප්‍රශ්න ඒක ස්පාන්නේ හරි ඒක සාමාන්‍යයෙන් ඒවා ගැන හිත හිතින් ඉඳපා ප්‍රශ්න අමතක කර වැඩේ කරන්න දැන් ඔය විවරණ පොතේ ඉස්කෝලේ ගිහිල්ලා කරන්න පුළුවන් විවරණ පොතන්නේ වාස් පේපර්ස් නේ තියෙන්නේ විවරණ පොතේ ඉස්කෝලේ ගිහිල්ලා කරන්න ඒතර ඒ වෙලාවල් වලදී පුළුවන් වෙලාවල් වලදී කරන්න දැන් ඉතින් සමහරට කියන්න පුළුවන් ඉස්කෝලේ ගිහිල්ලා කරන්න බෑනේ මෙන්න මේ හේතුව නිසා කියලා ඕනෑම මේක සාමාන්‍ය ලෝකෙ මිනිස්සු જાති දෙකයි සමහර මිනිසුන්ට ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් කියනවා සමහර මිනිසුන්ට ඕනෑම විසඳුමකට ප්‍රශ්නයක් තියෙනවා හරි දැන් මොකක් හරි වැඩක් කිව්වම කෙරෙන්නේ නැති වෙන්න හේතු කියාගෙන ඒම කරන සෙට් එකක් ඉන්නවා කවදාවත් ගොඩ යන්නේ නැහැ ඔය ඉන්න තැනම තමයි මෙරිලා යන්නේ ඔය මට්ටමෙම තමයි කෙරෙන්නේ නැති වෙන්න මොකක් හරි හේතුවක් හොයාගන්නේ මේක හින්දා බෑ මේක හින්දා බෑ අරක හින්දා බෑ මේක හින්දායි බැරි උනේ එහෙම කියන උන් ඉන්නවා ඔච්චරම තමයි වෙනසක් නැහැ උන්ගේ ජීවිතේ එච්චරම තමයි ඔය දැන් අද ඉන්න විදිහටවත් ඉන්න එකක් නැහැ අවුරුදු 10 15ක් යනවා අනිත් ඒ උන් ඉන්නවා උන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් වැඩේ කරන්න ප්‍රශ්න තියෙනවා ඒක ඌ හැම වෙලාවෙම ඌ දකින්නේ උත්තරය ගන්න ඉලිතුර ගන්න තමයි දකින්නේ ඌ ප්‍රශ්නේ මොනවද ඉපත් ඌ දකින්නේ විසඳුම ගන්න අවු කියන්නේ මෙහෙම උනක් කවන්න මෙහෙම කරන්න පුළුවන් මෙහෙම උනක් කවන්න මෙහෙම කරන්න පුළුවන් එහෙම තමයි ඌ දකින්නේ ඒ මානසිකත්ව දෙක ඒ මයින්ඩ් සෙට් එකම තමයි ඔය යන තැන තීරණය වෙන්නේ ප්‍රශ්නේ දකින්න විදිය සමහර උන් ප්‍රශ්නේ දකිනවා සමහර උන් උත්තරේ දකිනවා එච්චරයි ඕනේ එකම සිද්ධියට දාලා ඔයාලට නම් ප්‍රශ්නේ දකලා නොකර ඉන්න පුළුවන් මට මේ හින්දා බෑ මේ හින්දා බෑ මේ හින්දා බෑ කියලා නැත්තම් ඔයාලට උත්තරේ දකලා කරන්න පුළුවන් මට මේ හින්දා පුළුවන් මේ හින්දා පුළුවන් මේ හින්දා පුළුවන්
ඒක සම්පූර්ණයෙන් මයින්ඩ්සෙට් එකම තීරණය වෙන්නේ. මයින්ඩ්සෙට් එක හරි පැත්තට හදාගන්න ඕනේ.